දිනපතා දේව වචනය 2025 ඔක්තෝබර් 13 දින. සාමාන්‍ය සමය 28 වන සතිය. පළමු වන දේව ප්‍රකාශනය. රෝම 1:1 සිට 7 දක්වා. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන උන්වහන්සේගේ සුභාස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත් පාවුලු වෙතෙනි. බොහෝ කලකට පෙර දෙවියන් වහන්සේ ස්වකීය දිවසිවරයන් මගින් ඒ සුභාස්න ගැන ශුද්ධ ලියවිල්ලෙහි පොරොන්දු දුන්සේක. ඒ සුභාස්න උන්වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳවය. පරපුර අනුව බලන විට උන්වහන්සේ දාවිත් රජුගේ පෙළපතෙහි උපන්සේක. එහෙත් පාරිශුද්ධ භාවයේ ආත්මයන්න් කරණ කොටගෙන මරණයෙන් උත්ථානය වීම නිසා දේව පුත්‍රයාණන් බවට ප්‍රබල සාක්ෂියක් වූසේක. සියලු ජාතීන් ඇදහිල්ලට පමුණවන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේරිතවරයෙකු වීමේ වරම මම උන්වහන්සේ අතින් ලදිමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගෙන් කැඳවීම ලත් බැවින් ඔබද ඒ ඇදහිලිවතුන්ගේ සම්භාව්‍යාවට අයිතිය. දෙවියන් වහන්සේට ප්‍රිය වූ උන්වහන්සේට කැප කරන ලද සෙනගක් වන රෝමයෙහි සිටින ඔබ හැම දෙනා වෙත මේ ලියා එවමි. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියත් ඔබට වේවා. සුවිශේෂය. ලූක් 11:29 සිට 32 දක්වා. සමූහය උන්වහන්සේ වෙත රැස්කකා එද්දී උන්වහන්සේ මෙසේ වදාළසේක. මේ පරම්පරාව නපුරු එකකි. ඔවු හාස්කමක් සොයති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. ජෝනා නිනිවේ වැසියන්ට යම්සේ ලකුණක් වීද එසේම මනුෂ්‍ය පුත්‍රයනු මේ පරම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්චය දවසේදී දකුණු දිශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යයන්ට විරුද්ධව නැගිට ඔවුන් වර්ධරපත් කරන්නේය. ඈ සලමොන්ගේ ප්‍රඥාව අසනුවස් පොළොවේ සීමාන්තවල සිට පැමිණියාය. බලන්ඩ සලමොන්ගේ ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. නිනිවේ මනුෂ්‍යෝ විනිශ්චය දවසේදී මේ පරම්පරාව සමග නැගී සිට ඔවුන් වර්ධරපත් කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්මදේශන ආසා ඔහු පශු තැවී සිත් හරවා ගත්තා. බලන්න ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ.